සංසුන් වූ මේ මොහොතේ ඔබේ සිත නිශ්ශබ්ද කරගන්න. භය සහ කලබලයෙන් පිරුණු ලෝකයක අපට අවශ්‍ය වන්නේ ආරක්ෂාව සහ සාමයයි. බුදු, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයන්ගේ අසීමිත ගුණබලයෙන් අපේ ජීවිතය ආරක්ෂා කරගන්න පුළුවන්. අද අපි සරණ යන්නේ බලවත් පිරිත් ගාථාවකට. මෙය සියලු අනතුරු වලින් ආරක්ෂාව ලබා දෙන මෛත්‍රීය සහ සාමය පිරිගාථාවකි. සංසුන් වැහුම්කන් දෙන්න. හදවතින් අත්විඳින්න. මේ වගේ ගාථා කියන එකෙන් භය අඩු වෙනවා. සිත සංසුන් වෙනවා. සියලු සත්වයන්ට ආදරය, මෙත්තා වර්ධනය වෙනවා. මෙය සියලු ජීවීන්ට භය නැතිව කරුණාවෙන් ජීවත් වීමට උපකාරී වන මෛත්‍රී භාවනාවක්. මෙම වීඩියෝව තුල නාග මෙත්තා ගාථාව හරහා සියලු සත්වයන්ට මෛත්‍රිය, loving kindness පෙතරවීමට උපකාරී වෙයි. මෙය දිනපතා ඇසීමෙන් සිත සංසුන් වේ, භය අඩු වේ, කරුණාව වැඩේ. channel එක subscribe කරලා තවත් ධර්මික වීඩියෝ බලන්න. බුදුරදුන් සැවැත් නුවර ජේතවනාරාමෙහි වැඩ වාසය කරන සමයේදී සැවැත් නුවර වාසී එක් භික්ෂුන් වහන්සේ නමක් නායකු විසින් දෂ්ට කිරීමෙන් මිය ගියේය. බොහෝ භික්ෂූන් බුදුරදුන් හමුවට පැමිණ මේ පුවත සැලකලහා. බුදුරදුන්ගේ පිළිතුරු වූයේ එම භික්ෂුනම සතර සර්ප රාජ කුලයන් මෙනෙහි කරමින් මෛත්‍රී විහරණයෙහි ජීවත් වූයෙන් නම් සර්පේකු විසින් දෂ්ට කරන ලදුව මිය නොයන බවයි. අතීතයේ බෝසතාණන් වහන්සේ බමුණු කුලයක ඉපදී වැඩි වයසට පැමිණ පැවිදිව පංච අභිඥා අෂ්ට සමාපatti උපදවාගෙන වනයේහි වසන්නේ තම අතවැසියන්ට විවිධ සර්පයන්ගෙන් පැමිණෙන උපද්‍රව දැක මේ පිරිත දෙසූහ. එතෙන් පටන් සර්පයන්ගෙන් උපද්‍රවක් සිදු නොවුනි. මෛත්‍රිය යන්නෙන් අදහස් කරන්නේ අන්‍යයන්ට හිතවත් සිතිවිලි පහළ කර ගැනීමයි. බුදුහිමියන් ඉදිරියේ නාලාගිරි හස්තිරාජයා දමනය වූයේද බුදුහිමියන්ගේ මෛත්‍රී පාරමිතා බලය නිසාය. යමෙක් නිවැරදි ආකාරයෙන් සමස්ත ලෝක සත්වීන් කෙරෙහි මෙත්සිත පතුරවන්නේ නම් ඔහුට මිනිසුන්ගෙන් අමනුෂ්‍යයින්ගෙන් පමණක් නොව සතා සිව්පාවන්ගෙන්ද පැමිණෙන පීඩාවන්ගෙන් වැළකීමටත් මිනිසුන්ට දෙවියන්ට යහපත් සීලු බලවේගවලට ප්‍රියවීමටත් අවස්ථාව සැලසේ. ඒ බව මේ සූත්‍රයෙන් මනාව විවරණය වේ. අතීතයේ මෙන්ම වර්තමානයේද ලෝවැසි සීලු දෙනා විවිධ උපද්‍රවයන්ට ව්‍යසනයන්ට ගොදුරු වේ. ස්වභාවික උපද්‍රවයන්ටද වඩාත් ගොදුරුවන බව පෙනේ. තමන් ගොදුරුවන බොහෝ දුක් කරදර බාධාවන්ගෙන් මිදී ජීවිතේ පවත්වාගෙන යාමට බොහෝ දෙනා උත්සාහ ගනිති. බෞද්ධ දර්ශනයට අනුව යමෙක් මෛත්‍රී සිතක් පවත්වාගෙන යන තාක්කල් මෛත්‍රී සිත ඇත්තාට අහිතක් නපුරක් කිරීමට වෛර සිතක් ඇති කෙනෙකුට නොහැකිය. අතීත සමාජයේ මෙන්ම වර්තමාන සමාජයේදීද සතා සිව්පාවුන්ට පවා මෛත්‍රී සිතින් කතා කළ විට කරදරයක් නොකර ඔවුන් ආපසු යන බව ජන විශ්වාසයකි. නයිහාමි යනුවින් කතා කළ විටද දෂ්ට කිරීමට සූදානමින් සිටින නාගයින් පවා ආපසු හැරී යන බව සමාජ විශ්වාසයකි. විසඝෝර සර්පේකුට උගේ ආහාර අවශ්‍යතාවය හා ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පවතින්නේ සීමිත වූ ශක්තියකි. නිදසුනක් ලෙස නාගයෙකු ගැන අවධානය යොමු කළොත් ඌට ඇත්තේ විසදත් දෙකක් පමණි. කඳ පිරිත තුළ ඇතුළත් අදහස් තුලින් ප්‍රකට වන්නේ වෛරය වෙනුවට මෛත්‍රියත්, අකාරුණික බව වෙනුවට කාරුණික බවත්, පරුෂ බව වෙනුවට මෘදු සැහැල්ලු බවත් ගොඩනගා ගන්නා කෙනෙකුට සර්ප ආදීන්ගෙන් වෙන උපද්‍රව සංසිඳන බවයි. කඳ පිරිත සජ්ජායනා කළ පමණින් ජීවිතයට ආරක්ෂාවක් නොලැබේ. සියලු සත්ව උපද්‍රව බැහැර කරගත යුතු වන්නේ අපාදක, ද්විපාදක, සිව්පා, බහුපා ආදී සමස්ත ප්‍රාණීන් වෙත අප්‍රමාණව මෙත් සිත පෙතිරවීමෙනි. විරූපක්කේහි මේ මෙත්තං
මෙත්තං ඒරාපතේ හිමේ විරූපක්ෂනාගයන්ට මගේ මෛත්‍රීය තිබේවා. ඉරාපතනාගයන්ටත් මගේ මෛත්‍රීය තිබේවා. චබ්භ්‍යාපුත්තේ හිමේ මෙත්තං මෙත්තං කණ්හා ගෝතමකේ බිච චබ්භ්‍යාපුත්තනාගයන්ටත් මගේ මෛත්‍රීය තිබේවා. කණ්හා ගෝතමකනාගයන්ටත් මගේ මෛත්‍රීය තිබේවා. අපාදකේ හිමේ මෙත්තං මෙත්තං දිපාදකේ හිමේ චතුප්පදේ හිමේ මෙත්තං මෙත්තං බහුප්පදේ හිමේ පා නොමැති පා දෙකක් ඇති පා හතරක් ඇති බොහෝ පා ඇති සියලු සත්වයන්ටත් මෛත්‍රීය වේවා. මාමං අපාදකෝ හිංසි මාමං හිංසි දිපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුප්පදෝ. ඔවුන් කිසිවෙක් මට හානි නොකරත්වා මමත් ඔවුන්ට කිසිදු හානියක් නොකරමින්. සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු මා කංචි පාපමාගමා. සියලු සත්වයෝ සතුටින් සිටිත්වා කිසිවෙකුට දුක් නොලැබේවා. අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ පමානවන්තානි සිරින්සපානි. අහි විච්චිකා සතපදී උන්නානාභි සරබූ මූසිකා කතාමේ රක්ඛා කතාමේ පරිත්තා පටික්කමන්තු භූතානි සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති. බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ ගුණතිය. ධර්මරත්නය අප්‍රමාණ ගුණතිය. මහා සංඝරත්නය අප්‍රමාණ ගුණතිය. එහෙත් සර්පයින් ගෝනුස්සන් පත්තෑයන් මකුළුවන් හූනන් සහ මියන් යන මේ සත්වයන් ප්‍රමාණ සහිතය. එනම් ඔවුන්ට සීමාවක් ඇත. මා විසින් මේ සත්‍ය ක්‍රියාවෙන් ආරක්ෂාවක් කරන ලදී. මා විසින් ආරක්ෂා විධිවිධාන යොදන ලදී. එනිසා මේ සත්වයන් ඉවත්ව යත්වා මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි. పూర్වයේ පහළ වූ සප්ත හත් බුදුවරුන්ටද නමස්කාර කරමි. විරූපක්කේ හිමේ මෙත්තං මෙත්තං ඒරාපතේ හිමේ චබ්භ්‍යාපුත්තේ හිමේ මෙත්තං මෙත්තං කණ්හා ගෝතමකේ බිච අපාදකේ හිමේ මෙත්තං මෙත්තං දිපාදකේ හිමේ චතුප්පදේ හිමේ මෙත්තං මෙත්තං බහුප්පදේ හිමේ මා මං අපාදකෝ හිංසි මා මං හිංසි දිපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුප්පදෝ. සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු මා කංචි පාපමාගමා. අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ පමානවන්තානි සිරින්සපානි. අහි විච්චිකා සතපදී උන්නානාභි සරබූ මූසිකා කතාමේ රක්ඛා කතාමේ පරිත්තා පටික්කමන්තු භූතානි සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති. මේ පිරිත සර්පයන් බහුල පෙදස්වල වැසෙන අයට ආරක්ෂාව සඳහා භාවිත කිරීමට තථාගතයන් වහන්සේ විසින් වදාරන ලදකිය. මෙය භාවිත කරන තැනැත්තා සර්පයෝ දෂ්ට නොකෙරෙමි. මෙය සර්ප විෂබස්වන මන්ත්‍රිය ලෙසද භාවිත කරති. මේ පිරිත අංගුත්තර නිකායේ චතුක්ක නිකායේද චූලවග්ගපාලියේ කුද්දකවත්තුක්ඛන්දකේද දක්නා ලැබේ. මෙයට ඛන්ද පිරිත්ත යන නම තිබා ඇත්තේ කුද්දකවත්තුක්ඛන්දකේ ආය විය හැකිය. සර්පයන් බහුල පෙදෙස්වල යන්නුවද මෙය කියා යන්නු කේලයි සඳහන් වෙන්නේ. මේ පිරිත නිදාගන්න කලින් කියන්න. වනය හා බය ඇති තැන්වල සිටින විටදී භාවනා කරන විටදී කියන්න. මෙම පිරිත් ගාථාවේ බලයෙන් ඔබට සාමය ලැබේවා. සියලු භය දුරු වෙලා සිත සංසුන් වේවා. සියලු අනතුරු වලින් ඔබ ආරක්ෂා වේවා. බුදු ධම්ම සංඝ යන අසීමිත ගුණ බලයෙන් ඔබගේ ජීවිතය ආලෝකවත් වේවා. සියලු සත්වයන්ට මෛත්‍රීය පතිරේවා. ඔබටත් ලෝකයටත් සාමය ලැබේවා. සියලු නාගයන්ටත් සියලු සත්වයන්ටත් මගේ හදවතින් මෛත්‍රීය පැතිරේවා. පා නොමැති සත්වයන්ටත් පා දෙකක් ඇති සත්වයන්ටත් පා හතරක් ඇති සත්වයන්ටත් සියලු ජීවීන්ටත් ඔවුන් කිසිවෙක් මට හානි නොකරාවා. මමත් ඔවුන්ට කිසිදු හානියක් නොකරමි. සියලු සත්වයෝ සතුටින් සිටින්න. සියලු දුක් නැති වේවා. සාමය ලැබේවා. වීඩියෝ එක ප්‍රයෝජනවත් උනේ නම් channel එක subscribe කරන්න. මේ පිළිබඳ ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා දැනගැනීමට චතුරංගනි channel එකත් එක්ක දිගටම රැඳී සිටින්න. සියලු සත්වයන් සුවපත් වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.